අනිත් එක මතක තියාගන්න ලංකාවෙන් අවුරුද්දකට මෙඩිකල් ෆැකල්ටි වලට ඉන්ජිනියරින් ෆැකල්ටිස් වලට යන ළමයි ප්‍රමාණයක් කියනවනේ. දැන් හිතන්නකෝ 2017 බැච් එකේ A level බැච් එකෙන් ලංකාවේ ඇවිල්ලා තියෙන ඔක්කොම මෙඩිකල් ෆැකල්ටි වල ළමයි ගාන ගත්තා කියලා. 3න් 1යි ෆස්ට් අයි ළමයි ඉන්නේ. 3න් 2ක් ඉන්නේ දෙවෙනි පාර තුන්වෙනි පාර ලියපු ළමයි. හරිද? ඒ කියන්නේ එතන කතන්දරේ අරකයි. ඒ කියන්නේ වැඩි ඕනේ නැහැ. දැන් මම A level කරන්න කලින් අපේ අයියා මට අයියා කෙනෙක් ඉන්නවා. එයා දැන් ડોක්ටර් කෙනෙක්. අයියා A level කරන්නේ A level 3 පාරක්ම කරලා තර්ඩ් සයි එකේ තමයි යා මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වෙන්නේ. ඒතර එයාට එහෙම වෙන්න හේතුවත් ඒ කියන්නේ IQ level එක වශයෙන් මට වඩා උඩින් ඉන්නවා ඇත්තටම. නමුත් අර A level කියන එක IQ එක නෙවෙයි නේ. ඒකේ හරි පාර අහු වෙන්න ඕනනේ. සහ වැඩ කරන්න ඕන විදිය හරි ගුරුවරු අර දේවල් ගොඩක් මතනේ ඔය A level වල ළමයෙක් යන පාත් එක හරියනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ තනිකර බුද්ධිය නෙවෙයි නේ සහජ අයිඩියා එක නෙවෙයිනේ. හරිද? ඒතර ඒකත් එක්ක දැන් ඕගොල්ලෝ මේ මූණ දෙමින් ඉන්න සිටුේෂන් එකට අපේ ගෙදර ඇතුලේ අවුරුදු 2ක් තිස්සේ එක මූණ දෙන එක මම දැකලා තියෙනවා. ඊට පස්සේ තුන්වෙනි වතාවේ ඒක කරලා ඒක ඉවර කරාට පස්සේ ඒ එන අභිමානවත් ෆීලිං එක භුක්ති විඳින විදිය මම දැකලා තියෙනවා. ඒක අම්මට තාත්තට දැනෙන විදිය. හරිද? මම මේක කලින් මම දන්නේ ඔයගොල්ලන්ට කියලා තියෙනවද කියලා. මට හොඳට මතකයි. ඕක 2000 මම ඒතර A level කරලා නැහැ. මේ අපේ අයියාගේ තර්ඩ් සයිගේ රිසල්ට් එක ආපු සැරේ. ඒතර ඌ සියලු දේ ඌම හොයාගෙන කරන්න එපයි. දැන් අපිට ටක් ගාලා ඌ දිහා බලවම තේරෙනවා මෙයාකා මේ වැරදි කරා ඒව කරන්න හොඳ නැහැ. මෙහෙම කරාම හරියනවා. මම එකපාරින් මැච් එක ගන්නවා. මල්ලිත් එකපාරින් මැච් එක ගෙවුවා. හරි. අයියට එහෙම නැහැ. සියලු දේ ඌම හොයාගෙන කරන්න ඕනේ. ඒතකොට මට හොඳට මතකයි රිසල්ට්ස් ආපු දවසේ අයියාගේ තර්ඩ් සයි එකේ රිසල්ට්ස් දැකපු ගමන් අම්මයි තාත්තයි දැන් අම්මා අඬනවා තාත්තලා තාමන්නේ අඬන්නේ නැහැ නේ. කියන්නේ ඒ යාළගේ විදියනේ. අම්මා අඬලා මේ කියනවා මේ අද තමයි ජීවිතේ වැඩිපුරම සතුටුම දවස කියලා. හරි. මම හිතාගත්තා මම A level කරනවා ඒ වචනේ දෙවෙනි පාරට අහගන්න නෑ ඒක නෙවෙයි මේක කියලා. මගේ රිසල්ට් ආව මම ලංකාවේ හතරවනවා ඒ වචනේ මට ආවේ නෑ. හරි. ඒ සම්බන්ධව කලකිරීමක් නෙවෙයි තියෙන්නේ. ඒක එහෙම තමයි ළමයි. ඒ කියන්නේ සමහරක් තැන් තියෙනවා එකපාර හරියනවා. ඒක හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ. ෆස්ට් එකෙන් මේක කොට දාගන්න නම් ඔක්කොම හොඳයි. හැබැයි ඊට වඩා ඒ කතාව ඇතුලේ සමහරක් තැන්වලදී වටිනවා කියලා හිතෙන නිසා ඉමෝෂනලි අපිට දැනෙන්නේ සමහරක් දේවල් එකපාර හරි ගියාට වඩා බැරි වෙලා වැරදිලා ඒ අඩුපාඩු හදාගෙන ඊට පස්සේ ඒක කරන එක ඒක වෙන රහක් ඒක වෙන කතාවක්. ඒක තමයි වාගේ ලයිෆ් එකේ කතාව වෙන්නේ. මට මෙහෙම බැරි වෙලා තියෙනවා මම ඊට පස්සේ මෙහෙම කරා මම මෙච්චරක් මහන්සි වෙනවා මම ඊට පස්සේ මෙන්න මේ දේ කරා. එතනින් ඉස්සරහට වාගේ ලයිෆ් එකේ මොන හරි දෙයක් වාට බැරි වුණා කියන්නේ අසාර්ථක වෙන තැන් එයිනේ ජීවිතේ ඉස්සරහට අපිට. හරිද? ඒ තැන් වලට වාට ෆේස් කරන හොඳ කොන්ෆිඩන්ස් එකක් තියෙනවා. මීට කලින් දේවල් බැරි වෙලා තියෙන මිනිස්සෙක්. ඔය එහෙම බැරි වුණ දේවල් හරි ගස්සලා කරලා පෙන්නලා තියෙනවා. වාට තව පාරක් එහෙම කරන්න බැරි වෙන්නේ නැහැ නේ. ඔය කොන්ෆිඩන්ස් එකෙන් යන්න එතනින්. හරිද? ඒ නිසා ඔයාලා මේ වෙලාවෙ ඉන්නේ දරුණු කලකිරීමක වෙන්න ඇති. මීට කලින් ලංකා ඉතිහාසයේ ඕන තරම් එහෙම ඉඳලා තියෙන උන් ඉන්නවා. ඉන්ජිනියරින් ෆැකල්ටිස් වලට මෙඩිකල් ෆැකල්ටිස් වලට අවුරුද්දක සිලෙක්ට් වෙන ළමයින්ගෙන් 3න් 2ක් ඒ જાතියේ උන් 3න් 1යි ෆස්ට් අයි උන් ඉන්නේ. හරිද? ඒකට හේතුව අර වැරද්ද තමයි. කියන්නේ Tamanට තේරෙන්නේ නැහැ පළවෙනි වතාවක මොනවද කළ යුතු දේවල් මොනවද නොකළ යුතු දේවල් මොකද්ද හරි පාර වැඩ කරන්න ඕන විදිය ඕක තේරෙන්නේ නැහැ. ඒතර හරි ඒක මග පෙන්වීමක් එක්ක ඒක එහෙම යන්න ඕනේ. එතකොට ඒක තමයි ඕකට හේතුව. එතකොට ඕගොල්ලෝ මේ ඉන්න තැන අනාදිමත් කාලක ඉඳන් පසුව සාර්ථක වූ මිනිස්සු සෑහෙන ප්‍රමාණයක් ඉඳලා තියෙනවා. එතකොට උඹලත් ඒක ඇතුලේ තවත් එකෙක් විතරයි. මේක මොකද්ද කරන්නේ මේක හරවගන්නේ කොයි පැත්තටද කියන එක තීරණය තියෙන්නේ ඕගොල්ලන්ගේ අතේ. අනිත් පැත්තට දැන් ඕගොල්ලෝ නන්නත්තරෙන් වැටලා ඉන්නේ. දැන් ඔයාලට ආයේ නැති වෙන්න කියලා දෙයක් නැහැ නේ ඇත්තට. ඒක පටන් ගන්න මරු තැනක් ඈ. ඒ කියන්නේ සියල්ල ඉවරයි. ඔයාලට නැති වෙන්න බයක් නැහැ. ඔයාලට ලොකු දේවල් නැහැ නැති වෙන දැන් ඔයාලට පුළුවන් මුල ඉඳන් තමන්ගේ වැරදි හදාගෙන බින්දුවේ ඉඳන් පටන් අරගෙන යන්න පුළුවන්. ඒක කරන්නේ කොහොමද කරන්න පුළුවන්ද සියලු දේවල් මම යනකොට කියන්නම් ඉස්සරහට. ඔය පසුතැවීම කියන්නේ දැන් මේ වෙලාවේ කියන්නේ දැන් මෙතන තේරුම් ගන්න ඔය සිටුේෂන් එක එකයිනේ. දැන් මෙතන මීටින් එකේ ඉන්න හැමෝගෙම වගේ සෙකන්ඩ් සයි තර්ඩ් සයි ළමයි ගැන මම කතා කරන්නේ. ඔයාලගේ රිසල්ට් එක නරකයි. ඔයාලට යන්න ඕන තැනට යන්න පුළුවන් උනේ නැහැ. එතකොට ඕක තමයි හැමෝම මුණ දෙන ප්‍රශ්නේ. ළමයි මෙතන වෙනස් වෙන දේ මෙන්න මේක. එක එක ඔය ප්‍රශ්නෙට ෆේස් කරන විදියයි වෙනස් වෙන්නේ. එක්කෙනෙකුට පුළුවන් අයියෝ මගේ රිසල්ට්ස් අවුල්නේ කියලා ඒ ගැන මහා කලකිරීමකට පත් වෙලා ඒ ගැන හෙන්නට හිත ඉඳලා මුළු කඩාවැටීමකට ලක් වෙලා දැන් ඉතින් මොනවා කරත් වැඩක් නැහැ කියලා ඒක තමන්ගේ මුළු ගමනම නන්නත්තර කරන්න ළමයිකට පාවිච්චි කරන්නත් පුළුවන් ඒක. ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ මං කියන්නේ එක්කෙනෙකුට එහෙම දකින්න පුළුවන්. තව එකෙකුට පුළුවන් හරි දවසක් දෙකක් අඬලා කලකිරලා පසුතැවිලා ඉවර කරා. ඊට පස්සේ ලොජිකලි රැෂනලි කල්පනා කරනවා මොකද්ද ඔයාට මේ උනේ. ඒ සමහරක් වෙලාවට ඒ කල්පනා වෙන්න ඔබ කෙල වෙන්න ඕනේ හැන්දි කෑවිලා යන්න ඕන සමහරක් කෙවුන්ට මේක වෙනස් කරන්න පටන් ගන්න. ඊට පස්සේ උන් මේ මැච් එක ගන්න වෙන ඔය මිනිස්සුන්ට වැරදිලා අන්නත්තරලා තමයි එක තැනක හරියන්නේ. හරිද? ඒ හරියන එක මාර හරියලා කෙතනින් එහාට ඌ Tamanට වරදින්න දෙන්නේ නැහැ. ඌ දන්නවා හරියන එකේ රහින් ඉස්සරට ඌ දිගටම කොහමද හරි ගස්ස ගන්නවා. ඉඳලා හිටලා අර හැමෙන් කෙලුණත් ඌ දන්නවා මේක හරි ගස්සන්නේ කොහොමද කියලා. මොකද ඌ වැරදිලා හරි ගියපු එකේ ඌ බය නැහැ. හරිද? මං කියන්නේ උඹලා වෙන්න ඕනේ එහෙම එවුන්. ඔයාලා යන්න ඕනේ එතෙන්ද.
හරි? ඒතර කිව්වා වගේ වාට පුළුවන් මේ ප්‍රශ්නේ වාට වෙනස් වෙන්න පාවිච්චි කරන්න පුළුවන්. හරි මම මේ වෙනකන් ගිහිලා තියෙන ට්‍රැක් එක වැරදි. මං ඉස්සර මෙහෙම එකෙක් නෙවෙයි. මම මෙහෙම වෙන්න ඕන එකෙක් නෙවෙයි. මම මෙන්න මෙහෙම පාරක් ඇදලා ඇවිල්ලා තියෙන්නේ. ඒතර මට පහුගිය ටිකේ මගේ අතින් මෙන්න මේ අඩුපාඩු වුණා. ඉතින් අඩුපාඩු ටික මම හදනවා. ඒ හදලා දැන් මේ වෙලාවේ ඔයාලට හෙන්න කුණු කතන්දර කියමින් ඉන්නේ උන් ඇති. හරිද? අම්මලාට තාත්තලාට මාර කතන්දර අහගනිමින් මේ මිනිස්සු ඉන්නව ඇති. හරි? ඉතින් ඒවා ඔක්කොටම උත්තර දෙනවා. දැන් නෙවෙයි. ඉවසලා ඉන්න. මාස 6ක් තියෙනවා අපිට මහන්සි වෙන්න. අර කතන්දර සියල්ල පැත්තකට දාලා ඒ වගේ එන තරහක් කලකිරීමක් තියෙනවා. ඒක වැඩ කරන්න හේතුවක් කරගෙන මම මේ කාලේ වැඩ කරන උපරිමයට. මට කරන්න බලන උපරිම කමිට්මන්ට් එක දීලා මම මේ මාස 6 දෙනවා. උඹලා ජීවිතේ එහෙම වැඩ කළා නෑ. එක් දෙන්නෙක් ඇති සමහරක් වෙලේ ජීවිත කාලය තුල එහෙම වැඩ කරලා තියෙනවා. ඔයාලට කරන්න බලන උපරිම පොටෙන්ෂල් එක ඔයාලා දන්නේවත් නෑ නම. මම පර්සනලි පහුගිය අවුරුදු කාලයක් තුල එහෙම කරලා තියෙනවා. එහෙම කරලා මේ ඉතිහාසයේ කවුරුත් කරන දේවල් මම කරලා තියෙනවා. මම දන්නවා මේ මහන්සිය වැඩ කරන විදිහ. මම දන්නවා එහෙම වැඩ කරොත් මිනිස්සුන්ට කරන්න පුළුවන් ප්‍රමාණය කොච්චරක්ද කියලා. මම ඒකයි මේ කියන්නේ. ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ පොටෙන්ෂල් එක. ඔයාලා දන්නේ නැහැ ඔයාලට කරන්න පුළුවන් ප්‍රමාණය මොකක්ද කියලා. ඔයාලට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණය ඔය මාස 6 අකණ්ඩව කාගෙන කරා නම් උඹලට හිතන්නවටත් වඩා එහා රිසල්ට්ස් වලින් ඕක නතර කරන්න පුළුවන්. ඒතර ඔයා මේ ප්‍රශ්නේ දකින්න විදිය ඔයා තෝරගන්න. ඔයා මේක දකින්නේ ඔයා මේක තෝරගන්නේ අඬාගෙන වැළපිලා කලකිරීමකින් මේක ඉවරයක් වෙලා එපා වෙලා සියල්ල තැරලා දාගන්නද නැත්තම් හරි මට වැරදුනා. එහෙම වැරදුනේ මගේ වැරදි නිසා. මගේ පව් වෙන කවුරුත් ඇවිල්ලා ගෙවලා දෙන්නේ මගේ පව් මං ගෙවනවා. මගේ අතින් වෙලා තියෙන වැරදි මම ගෙවන්නම්. ඒකට මොන අමිහිරි විදිහකට මට ඊළඟ මාසය එන්න කමන්නේ. මට කොන්දේසි වැඩක් නැහැ. මගේ අතින් අඩුපාඩුලා තියෙනවා මං ඒ ටික හදනවා. ඒක නරක වෙයි අනිවාර්යෙන්. ඊළඟ මාසය උඹලගේ ජීවිතේ නරකම මාසය. ඒක හිතාගෙන වැඩ කරන්න. ඊට එහා ආය නැහැ ඉතින් වෙන්න පුළුවන් නරකම ඔක්කොම හෙන ටික ඔය ටිකේ තමයි ගහන්නේ. මොන මගුලුණත් මම මේක අල්ලගෙන බදාගෙන මේ බැඳගත්ත පෙරේ ආයේ පැත්තකින් තියන්නේ මේක ගහලම තමයි ඉවරයක් කරන්නේ. ඒ මට්ටමට මයින්ඩ්සෙට් එක හදාගෙන ප්‍රශ්නේ ඔයා වෙනස් වෙන තැන කරගන්නවා නම් අන්න ඒක තමයි අර මම කියපු මීට අවුරුදු ගාණක් ඔය කියන ඉරණමට මේ වෙලාවේ මුණ දීපු ළමයි කරගත්ත දේ. ඒ වගේම රිසල්ට්ස් අවුල් ගිහිල්ලා ඒකෙන් කඩාගෙන වැටිලා වෙන මොකුත් එතනින් ඉස්සරහට හරියට කරගන්න නැතුව මේක හම්බුනේ නන්නත්තර කරගත්ත පිරිසකුත් ඉන්නවා. හැමෝටම උන ප්‍රශ්නේ එකම ප්‍රශ්නේ වෙනස් උනේ එක ඒ ප්‍රශ්න දිහා බලලා එක යනවා තමන්ගේ ඇක්ෂන්ස් ගත්ත විදිහ. ඉතින් දැන් ඕගොල්ලෝ ලොකු ළමයි මෙතනින් ඉස්සරහට උඹලා ජීවත් වෙන කාල සීමාව තුළ හිතා ගන්න බැරි විදිහේ ප්‍රශ්න එන්නේ. ඒ කිසිවක් අපිට ප්‍රෙඩික්ට් කරන්න බෑ. ඔක්කොම එපා වෙන. දැන් ළමයි අපි හිතන විදිහට දේවල් වෙන්නේ නැහැ. ඒ කාලේ ඉවරයි. ඔය O level A level කාලේ අර අම්මලා තාත්තලා කණ්ඩා දින්නට දීලා ඉන්න තාක්කල් උඹලට ඕන විදිහට දේවල් වෙන්න ඇති. දැන් එහෙම වෙන්නේ නැහැ. දැන් වෙන ගොඩක් ඒවා අපිට ඕන නැතිව වෙන්නේ. අපි කැමති නැති විදිහට වෙන්නේ. ඒ ප්‍රශ්න වලට ෆේස් කරන්න වෙනවා. දැන් ඕගොල්ලෝ ලොකුයි. දැන් ඔයාලා කැමති වෙනවා නැත්නම් ඒක බාර ගන්න වෙනවා. දැන් ඒක තමයි ඔයාලගේ ජීවිතේ හැටි. ඔයාලට වෙනස් කරන්න පුළුවන් දේ ප්‍රශ්න එන එක නෙවෙයි. ඔයාලට වෙනස් කරන්න පුළුවන් දේ ප්‍රශ්නෙට ෆේස් කරන විදිය. කෙනෙකුට පුළුවන් ප්‍රශ්න නිසා සියල්ල නැති කරගන්න. තව එකෙකුට පුළුවන් ප්‍රශ්න නිසා නැති වෙච්ච සියල්ල ඇති කරගන්න. එකම දේ මාර වෙනසක් අනිත් පැත්තට වෙන්නේ. අද කතා කරා එහෙම වුණ ළමයි. හරි. එතකොට මුලින්ම ආ ඉන්න සිටුේෂන් එක අර මං කියපු එක සහ ඒකේ ප්‍රශ්නේ තේරුම් ගන්න සහ ඒ ප්‍රශ්නෙට ෆේස් කරන විදිය තෝරගන්න. ඔයා තෝරගන්නවා නම් මං අඬන මං ඉන්නවා මට බෑ වරම් මං වැඩ කරන්න මට මේ වෙනස් කරන්න ඕනේ නැහැ. මගේ වැරදි තමයි ඒ වුණාට බෑ මට දුකයි මං අඬනවා. හා එහෙම ඉන්න. ඔයාට මුකුත් වෙන එකක් නැහැ. නැත්නම් මම අර දෙවෙනිට කියපු විදිහට මම මේක වෙනස් කරනවා මගේ වැරදි වලට මම වග කියනවා වෙනෙවුන් ඒවා මගේ පව් ගෙවලා නැහැ මම මගේ පව් ගෙවනවා ඒකට ඊළඟ මාසය කොච්චර මහන්සි වෙන්නුනත් මම ඒක කරනවා වැඩේ ඉවර කළා තමයි මම පිටිපස්සට බලන්නේ. ඔයාගේ අතේ තමයි ඔයා මොකක්ද තෝරගන්න පැත්ත කියන එක තීරණය වෙන්නේ. දැන් ඕක තමයි ඕගොල්ලෝ පළවෙනියට ඔලුවට දාගන්න ඕන කාරණාව. මේක වෙනස් කරනවා කියන කාරණාව. ඊළඟට ඒකත් එක්ක අපි ඊළඟට බලන්න ඕන කාරණාව තමයි මේ ඇයි මේක කරන්න ඕනේ කියන එක. දැන් සමහරක් ළමයින්ට හිතනවා දැන් ඇයි දැන් මේක මේ මොකද ඉතින් මම මේක අර සමහරුන්ට මේක පටන් ගන්නේ ඕන කරන මෙව්ව එක නෑ. මේක පටන් ගන්න පොඩි හේතුවක් වගේ එකක් චුට්ටක් අපිට ඕනේ නේ. කියන්නේ අර දැන් අර එන්න කලකිරීමෙන් පසුතැවීමෙන් ඉන්නකොට මේක අර අලු ගහා දාලා නැගිටින්නේ. ඒ කියන්නේ අර ෆීනික්ස් කුරුල්ලන්ගේ වැඩේ තමයි උඹලට කරන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ අර ගින්දරෙන් පිච්චිලා මැරිලා ඒ අලු වලින් නැගිටින ෆීනික්ස් කුරුල්ලගේ ස්ටෝරි එක තමයි ඕගොල්ලන්ට කරන්න වෙලා තියෙන්නේ. මේ එතන ඕගොල්ලෝ මේ ඉන්නේ. හරි? ඉතින් කොහොම හරි එහෙම නැගිටින්න හේතු ටිකක් මතක් කරනවා නම් මේ අලුත් මම හදලා දෙන හේතු නෙමෙයි මේ ඕගොල්ලෝ දන්න හේතු. ගොඩක් ළමයින්ට ඒවා අමතක වෙලා ගිහලා ඒ ටික චුට්ටක් මතක් කරනවා නම් මුලින්ම ඕගොල්ලෝ කවුද කියන එක මතක් කරගන්න. හරිද? ඒර ඔයාලා නිකම් මිනිස්සු ටිකක්ද? නැත්නම් ඔයාලා හොඳට පොඩි කාලේ හරියට perform කරගෙන ආපු හොඳට වැඩ කරපු කැපිපෙවුනේ උන් නෙවෙයිද කියලා හිතන්න. සමහරක් වෙලාවට පොඩි කාලෙත් කැපිපෙන්නලා නැතුව ඇති. හැබැයි ඔයාලා තනියෙන් ඔයාලා ගැන කල්පනා කරලා බැලුවොත් ඔයාලා ඇත්තටම යමක් කරන්න පුළුවන් උන් නෙවෙයිද කියලා හිතන්නකෝ. ඒක ඔයාලා නිකමොද? දැන් ඔයාලා දැනට කවුරුත් නෙවෙයිනේ. කවුරුත් ඕගොල්ලෝ ගණන් ගන්නෑ. පුළුවන් නම් බණී ඕගොල්ලන්. ඔයාලා මේ ලෝකේ ජීවත් වෙනවා කියන්නේ කාට හරි වියදමක් ඇත්තටම. ඔයාලා කවුරුත් නෙවෙයි. ඔයාලා මිනිස් පැයකට වටිනාකමක් නැහැ සරලව කියනවා. ඔයාලා නිකමො ටිකක්.
ඒ පිළිගමු කමන්නේ. ඔයාලගේ වයසද අපිත් එච්චර තමයි. හරි. හැබැයි ඔයා ඒකද ඔයාගේ ඇත්තම විභව, ඒකද ඔයාගේ පොටෙන්ෂල් එක. ඒකද ඔයාට ඕන දේ. ඒකද ඔයා මේ ලෝකේ ඉන්න හේතුව. හරිද? ඔයාට ඉන්නේ එහා දෙයක් ඕනේ නැද්ද? ඔයා දන්නව නේද ඇත්තටම ඔයාට කරන්න පුළුවන් ප්‍රමාණය. ඔයා ඒක කරලා නැහැ නේ හරියට. සමහරට ඉස්සර කරන්න ඇති දැන් ඒක වෙලා නැහැ නේ. ඒක ඔයා මොකක් කර හින්දා ගියපු ට්‍රැක් එක වැරදුනානේ, ඔයා ඩිස්ට්‍රැක්ට් වුණා නේද? ඒතර ඒක එහෙමම යන්න දෙනවද? ඔයාට යන්න පුළුවන් ඇත්ත පොටෙන්ෂල් එකට ඔයා යන්නේ නැද්ද? මිනිහෙකුට කරන්න පුළුවන් මෝඩම දේ ඒක. තමන්ගේ පොටෙන්ෂල් එකක් තියාගෙන ඒකට යන්නේ නැතුව මැරණ එක මම දකින්න තරමින් මිනිහෙකුට කරන්න පුළුවන් මෝඩම දේ. පොටෙන්ෂල් එකක් තියාගෙන ඊට පල්ලෙහින් වැඩ ඉවර කරන එක. හරි. ඒතර ඔයාලා එහෙම වුන්ද? එහෙම මොකුත් නැතුව නිකමෝ වෙලා එක එකාගාව ජොබ් ඉල්ලගෙන ඉන්ටර්විව් වලට ගිහලා බැනුම් අහගෙන එහෙම යන්න ඕනද ඕගොල්ලෝ? නැත්නම් ඔයාලා මේක ඇතුලේ මැච් එකක් ගහන්න ඕනේ නැද්ද? හරි. එහෙනම් ඔයාලා මේක වෙනස් කළ යුතු නැද්ද? හරි. එහෙම එකක් තියෙනවනේ. එතකොට ඒක මතක් කරන්න මුලින්ම ඔයා කවුද කියන එක. ඔයාට මොකක්ද ඕන්නේ? ඔයා කොහොම මිනිස්සෙක්ද? ඔයා කැමති නැද්ද පොඩි රෙපියුටේෂන් එකක් එක්ක පොඩි කොන්ද කෙලින් තියාගෙන අර Tamanට ටිකක් ඕන විදිහට ඉන්න ඕන මිනිස්සෙක් වෙන්න ඔයා කැමති නැද්ද? ඒකට ඕන කරන ක්වොලිෆිකේෂන්ස් ටික හදා ගන්න නැද්ද? මේ යන්නේ ඔයාලගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක. ගොඩක් ළමයි හිතන්නේ A level කියන්නේ තමන්ගේ පෞද්ගලික දෙයක් කියලා නෑ ළමයි. පඩියක් හම්බෙන්නේ නෑ තමයි. හැබැයි A level කියන්නේ ඔයාගේ රස්සාව වගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ පාර්ට් එකක්. ඒ කියන්නේ ඔයා අනාගතේ ඔයා කරන්න යන වෘත්තියට, ඔයා අනාගතේ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන ආදායම උපයන්න බලාපොරොත්තු වෙන වෘත්තියට සූදානම් වීම මේ තියෙන්නේ. A level වලට ලෑස්ති වීම කියන්නේ ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ පාර්ට් එකක් නෙමෙයි, ඔයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ පාර්ට් එකක්. ඒතර ප්‍රොෆෙෂනල් ලයිෆ් එක වෙනයි, පර්සනල් ලයිෆ් එක වෙනයි. පර්සනල් ලයිෆ් එකේ වැඩ කරන විදිහට හිතන විදිහට ප්‍රොෆෙෂනල් ලයිෆ් එකේ වැඩ කරන්න බෑ. ඔයාට ඕන වුණත් නැති වුණත් ඔයා තව කවුරු හරි යටතේ වැඩ කරනවා කියන්නේ ඔයාට ඕන නැති වුණත් ඔයාට ජොබ් එකට යන්න වෙනවා එදාට. එහෙමනේ. ඒ ලෙලුත් එහෙම තමයි. ඔයාට වැඩ කරන්න ඕනද, කැමති වගේද, හා වගේද, නිදිමතද, බෑ වගේද, එව්ව දාලා දුකයිද, සතුටුයිද, එව්ව වැඩන්නේ. ඔයාගේ පර්සනල් ලයිෆ් එක ගිනි අරන් පුපුරමින් තියෙන්න පුළුවන්. අදාළ නැහැ ඔයා ප්‍රොෆෙෂනල් පාර්ට් එක කරන්න ඕන. එහෙම තමයි. ඒක 100%ක්ම හරියට කරන්න බැරි වෙයි. ඒක අපිට තේරෙනවා. හැබැයි කොහොම හරි ඒක ඇදගෙන යන්න ඕනේ. ඒවා පටලවන්න එපා. ඒ දෙක වෙන වෙනම වෙන් කරගන්න පුළුවන් මිනිස්සෙක් වෙන්න ඕන. එහෙම නැත්නම් ඉස්සරහට මේ ලෝකේ ඉන්න අමාරුයි ඔයගොල්ලෝ. හරි? එතකොට ඔයා කවුද කියන එක පළවෙනි කාරණාව කරගන්න, මේක කරන්න ඕනේ ඇයි කියන එක මතක් කරගන්න. ඔයා නතර වෙන්න ඕනේ මොන වගේ මිනිස්සෙක් වෙලාද? ඔයා කැමති නැද්ද මේ ලෝකේ තියෙන දේවල් ටිකක් භුක්ති විඳලා මැරෙන්න? ඒක නැත්නම් ඔය නිකන් ඔහේ ඉඳලා මැරෙනවද? මම ඔය ගැන කලිනුත් කතා කරලා ඇති දැන්. ඒක එකක්. දෙවෙනි කාරණාව. උඹලට හරි ගිහිල්ලා ගෙදරනකම් බලන් ඉන්න මිනිස්සු ටික. හරි? ඔයාලගේ වටේ ඇති ඔයාලා මේ තැනට අරගෙන එන්න, ඔයාලා මේ මට්ටම දක්වා අරගෙන එන්න මාර මහන්සි වුණු, උඹලට හරි ගිහිල්ලා උඹ අම්මේ මට හරි ගියා, තාත්තේ මම මෙන්න මෙහෙම කරගත්තා කියලා කියනකම් බලන් ඉන්න මිනිස්සු ටිකක් ගෙදර ඇති. ඒක අම්මා තාත්තා නෙවෙයි, ඒක විවිධ මිනිස්සු ඇති එහෙම. ඔයාලට හරියනකම් බලන් ඉන්න මිනිස්සු. උන්ට තියෙන එකම බලාපොරොත්තු එච්චරයි. මම මේ උන් කියන්නේ මගේ කතා විලාසය, ඒකෙන් ඒක අගෞරවයක් කරන විදිහ නෙවෙයි. එහෙම වරදක් ගන්නන්න එපා. ඒ මිනිස්සුන්ට තියෙන ලොකුම දේ උඹලට හරියන එක විතරයි. වෙන මොකුත් නෙවෙයි. හරි. ඒ කියන්නේ එයාලට ඕනේ එච්චරයි. ඒ කියන්නේ එයාලා වෙන කිසිම දෙයක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙලා එහෙම නෙවෙයි. ඒ කියන්නේ සමහරක් තැන් නැති. ඒ කියන්නේ එයාලා මොකක් හරි දෙයක් ගන්න සමහරක් වෙලට ඉතුරු කරගත්ත සල්ලි ටිකක් ඔයා සෙල්ලම් බඩුවක් කෙන ආසාවෙන් ඉන්න හින්දා ඒක අරන් දෙන්න වියදම් කරපු අවස්ථා ඇති. මේ මිනිස්සුන්ගේ සතුට පැත්තකට දාලා. හරි. ඒ හේතු මොකුත් මේ රැෂනල් තර්කානුකූල තාර්කික හේතු නෙමෙයි. අනේ පුතා ඒකට ආසයින් ඔන්න ඔය අරන් දෙමු. අපිට පස්සේ මොකක් හරි කරගන්න බැරිය. ඔහොම හිතලා කරපු තැන් ඇතිය. නැද්ද? එහෙම නැතුව ඇති කියලා හිතනවාද? මේ මිනිස්සු කරපු ඔක්කොම කියලා ඇති කියලා හිතනවාද ඕගොල්ලන්ට? නෑ. එහෙම මාර තැන් ඇති ඒගොල්ලෝ මේ කිසිම හේතුවක් නැතුව බොහොම තර්කානුකූල දේවල් කැප කරලා ඕගොල්ලන්ගේ සතුට වෙනුවෙන් දේවල් දීපු. අනිත් පැත්තට මේ මිනිස්සුන්ට මාර අර එතිකල් රයිට් එකක් කරනවනේ, සදාචාරාත්මක අයිතියක් එන්නේ නැද්ද කියන්නකෝ. ඒ කියන්නේ ඔයාලට හරි ගිහිල්ලා එනකන් අහිංසක විදියට ගෙදරටලා බලන් ඉන්න මේ මිනිස්සුන්ට අයිතියක් නැද්ද? ඔයාලා ඒක කරේ නැතුව ඔයාලා හෙන පරාජිතයෝ වගේ ආවහම ඔයාගෙම වැරද්දෙන් මේ මිනිස්සුන්ට අවුල් වෙන එක සාධාරණ නැද්ද? ඉතින් එහෙම වුණාම ටිකක් බයින් එක කමන්නේ නේද? ඒවට කට ගියවගෙන යන්න ඕනේ නෑ නේද? ඔයාලගේ වැරදි නෙමෙව්වා. හේතු ඇති එක එකේව කියනවා නම් කියන්න දෙන්න. අනේ හේතු කියන්න එපා ළමයි. හේතු කියද්දි මිනිස්සු අහන් ඉන්නවා වගේ පෙන්නනවා නේ. ඒකනේ නේද කියලා පුළුවන් නම් කම්මුලෙත් අත තියාගෙන අහන් ඉන්නවා වගේ පෙන්නනවා. හැරිලා යන වෙලාවෙ ඉඳන් හේතු කියන එකට hina වෙන එක තමයි මිනිස්සු කරන්නේ. බැරි නම් කොන්ද කියලාගෙන බැරි කොන්ද කෙලින් තියාගෙන බැරි වුණා කියලා පිළිගන්න හේතු කියන්න යන්න එපා. ඒක ඊටාම රාත්. හරි. ඒක කරන්න යන්න එපා. හරි. කොහමරි මේ මම කියපු කතන්දරේ තමයි මේ මිනිස්සු බලන් ඉන්නවා ඔයාලා හරි ගස්සගෙන එනකන් වාට තියෙනවා වෙනම පොඩි යුතුයකමක් වගකීමක් ඒගොල්ලන්ට මේක හරි ගස්සගෙන පෙන්වන්න මේ වැඩේ වා කරා මෙන්න ඕගොල්ලෝ මට කරපු දෙයට මම පාඩුවක් කරේ නැහැ කියන එක පෙන්වන්න ඔයාලට තියෙනවා යම් කිසි විදිහක අයිතියක් නෙවෙයි එන යුතුයකමක් වගකීමක් අනිත් පැත්තට තියෙනවා යාට. ඒ දෙවෙනි කාරණාව වාට හරියනකම් බලන් ඉන්න මිනිස්සු ටික අංක 3 අවසාන කාරණාව මම කියන දේවල් තුනෙන් වාට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු ඕන තරම් ඕගොල්ලන්ට අත්දැකීම් ඇති
ඔයාලට වරදිනකම් බලන් ඉන්න මිනිස්සු ඉන්නවා. සමහර කෙනා ඔයාලගේ ළඟමයි වෙන්න පුළුවන්. නෑ දෑවරෙන් මේගෙන මම මේ හැම මිනිස්සයම මම මේ කියන කැටගරියට වැටෙන්නේ නෑ. හැබැයි එහෙම ඇති. ඒ කියන්නේ හෙන්න කුණු කතන්දර කියපු අර අපරාධේ මෙහෙම කරන්න නේද තිබ්බේ. ඕ සයන්ස් කරන්න ගියේ මෙහෙමයි අපරාධේ. කරගෙන නෑ නේද හරියට අපේ ගානම් මෙහෙමයි. අර ගෙදරේ ගානම් මෙහෙමයි. ඒ වගේ එන්න කතන්දර කියන උන් ඇති. අම්මලට තාත්තලට කෝල් කර කර දෙතුන් වතාව රිසල්ට් අහන්නේ උන් ඇති. හරි. ඒ කියන්නේ මේ වැඩේ අර ඒ අවස්ථාව සමරන්න. මේ මිනිස්සු බලන් ඉන්නේ ඔයාලට වැරදිලා එනකන් මේ මිනිස්සු බලන් ඉන්නේ අප්පුඩි ගහන්න. එයාලගේ සතුටට. ඔයාලගේ සතුටට නෙවෙයි. හරි. එයාලා අප්පුඩි ගහ ගන්න බලාගෙන ඉන්නේ ඔයාලට වැරදිලා ගෙදර එනකන්. ඒ අප්පුඩි හැමදාම ගහන්න දෙනවද? ඒ කුණු කතන්දර හැමදාම වළංගු වෙලා ඒවා මැරණකම් ඉතින් මේ මිනිස්සු කියපු දේවල් සදාකාලිකව වළංගු භාවයක් දීලා ඉන්නවද ඉතින් මොකද කරන්නේ? ඒවට එහෙම වෙනස් වෙන්න උත්තරයක් දෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ කෑ ගහලා නෙමෙයි කටින් නෙමෙයි. වැඩේ කරලා මොනවද දැන් අර වගේක් කිව්වනේ දැන් මොකද කියන්නේ? එහෙම පොඩි එකක් පොඩි බැල්මක් දෙන්න ඕනේ නැද්ද? ඒ කියන්නේ මං කියන්නේ තරහට නෙමෙයි. ඒ කියන්නේ එහෙම නිකන් ළමයි කාගෙන් කතන්දර අහගෙන එහෙම ඉන්න ඕනේ නෑනේ. ඒ කියන්නේ එහෙම ඕනේ නෑනේ. එහෙම ඉන්නද ඕගොල්ලන්ගේ බලාපොරොත්තු? එහෙම ඕනේ නෑ නේද මං කියන්නේ. හරි. ඒතර ඒවට දෙන්නේ නැද්ද රිටර්න් එකක්? රිටර්න් එක කියන්නේ මේ ගහගෙන බැන එහෙම නෙමෙයි. ඔයාගේ වැඩේ කරලා ඔයා යම් සාර්ථකත්වයක් ලබන අතරතුර ඔයාට කතන්දර කියපුවාට පොඩ්ඩක් ඉතින් එහෙම නිකන් පොඩි උත්තරයක් මං කියන්නේ ඇඟට යන්න නෙමෙයි කියන්නේ. පොඩි එකක් දෙන්න ඕනේ නැද්ද? මේ මිනිස්සු ඉඳ අම්මලා තාත්තලා අහගත්ත කතන්දර වලට අනිත් පැත්තට සාධාරණයක් කරන්නේ නැද්ද? දැන් මොකද්ද දැන් කියන්නේ වගේ එකක්. හරි. ඒ ටික පොඩ්ඩක් හිතලා බලන්න. ඔය තමයි මම දකින ප්‍රධාන කාරණා තුන. ඔය ඕක ඇතුලේ ඔක්කොම තියෙනවා අනිත් දේවල්. අනිකුත් මේක ඇතුලේ තියෙන සියලු කාරණා ටික ඔය තුන ඇතුලේ තියෙනවා. මම කියන්නේ ඒ තුන හරියට චුට්ටක් හිතන්න. ඊට පස්සේ ඔයාට එයි මේක කරන්න ඕන තමයි මේ මම නෙවෙයි. මම මෙතනින් නතර වෙලා හරියන්නේ නැහැ. මොකද වෙන්නේ මෙහෙමනේ. හරිද? හිතන්නකෝ මෙතනදී මේක එපා වෙලා අසාර්ථක වෙලා මට බෑ දැන් අරකයි මේකයි මට මහන්සි. මට දැන් එපා වෙලා තියෙන්නේ මට වැඩ කරන්න මයින්ඩ් සෙට් එකක් නැහැ මානසිකත්වයක් නැහැ කියලා මේක අතහැරලා දෙන්න කියන්නේ. හරි. තව අවුරුද්දක් විතරදී ඔයාට වෙච්ච මහන්සිය අමතක වෙනවා. වෙන්න තිබුණ මහන්සිය අමතක වෙනවා. ඔයාට හිතෙන්න ගන්නවා අවුරුද්ද දෙක යන තරමට අපරාධය අතන මෙහෙම කරා නම් අද මම මෙතනන්නේ. තව ටික කාලයක් ගියාම ඕගොල්ලන්ගේ යාළුවෝ කැම්පස් වලින් අවුට් වෙනවා. අපරාධේ මම අර වෙලාවේ තව කරා නම් මම අවුරුද්දකට පස්සේ හරි කැම්පස් එකෙන් අවුට් වෙනවා. එහෙනම් මට ඩිග්‍රී එකක් තියෙනවා මට ක්වොලිෆයිඩ් මිනිස්සෙක්. සමහරක් විට මෙන්න මැදදී හම්බෙන පාරකින් වාසනාව නම්මනම් දේවල් මත හරියන්න ඉඩ තියෙනවා. හැබැයි අපි බලන්න ඕනේ සම්භාව්‍යතාවෙන් ළමයි ඉතාම අඩු සම්භාව්‍යතාවයක් නෙදින දැන් කාලයක් YouTube මාර්ගයක් වුණා ලංකාවේ. දැන් එහෙම නැහැනේ. හරි. ඒ තිබුණු YouTube වලින් ඒ දේවල් දැන් නැහැනේ එහෙම. හරි. ඒ සියල්ල දැන් ස්ට්‍රග්ලින් තැනකනේ තියෙන්නේ. ඒ වගේ අර ඒ කියන්නේ මම කියන්නේ ඒව නරක නෙවෙයි. ඒ වගේ ඉතාම හොඳ මට්ටමකට යන්න පුළුවන්. නමුත් ඒක කොච්චර රෙයා chance එකක්ද? හරි. ලංකාවේ ඔය වගේ වෙන දේවල් කරන්න ගිහිල්ලා අසාර්ථක වෙච්ච ප්‍රතිශතය කොච්චරක් ඇද්ද? සාර්ථක වෙන්නේ බොහෝම පොඩි ප්‍රතිශතයක්. හැබැයි එහෙම ඉංජිනේරින් මෙඩිසින් ගිහිල්ලා එහෙම අසාර්ථක වෙන ප්‍රතිශතය අරකේ සාර්ථක වෙන ප්‍රමාණය තරම්. ඒක ඉතාම චූටි ප්‍රමාණයක් තමයි ඒකෙන් මේ වෙන්නේ. ඒ කියන්නේ අර මෙතන බිග් පික්චර් එක දකින්න ලොකු රූපේ දකින්න. හරි. වෙන පාරකින් ගිහිල්ලා එහෙම්පත් වෙලා යන එකක් තියෙයි. ඒක හරි. වෙන්න පුළුවන්. වෙන්නේ නැහැම කියන එකක් නෑ. නමුත් ඒවා බොහොම মালටි ෆැක්ටෝරියල් ගොඩාක් කාරණා මත මේ වගේ දේවල් වෙන්නේ. හරි පරිස්සම් පාරක් තියෙනවා. ඊට පස්සේ ඔයා කැම්පස් ගියාට පස්සේ ඔයා වෙන ආස දෙයක් තියෙනවා නම් ඒකත් ඔයාලට පැත්තෙන් කරන් යන්න පුළුවන්. ඉතින් මම MBBS ඩිග්‍රී එක සම්පූර්ණ කරාවේ කියන්නේ මම මුළු මේ A level මගේ බැචස් 6 A level කරන්න තියෙන්නේ. ඔය අවුරුදු 6 පුරාවටම මම කැම්පස් යන ගමන් තමයි ඒක කරේ. ඉතින් මම මගේ බැච් එකේ ළමයි එක්ක පොඩිවත් පරක්කුවක් නැතුව මම කන්වර්සේෂන් එක කියන්නේ අර උපාධිය හම්බෙන මේක තියෙන. ඒ දේවල් වලට මම මූණ දෙනවා. මම ඩිග්‍රී එක ප්‍රමාදයක් නැතුව ඉවර කරා. හරිද? මගේ බැච් එකේ ළමයි එක්කම අර බැච් එකක් පහුවෙන්නේ එහෙම මොකුත් නැතුව මම මේක ඉවර කරා. හැබැයි ඔය ඔක්කොම කරේ අන්තිම අවුරුදු දෙක තුන ලංකාවේ ලීඩින් කෙමිස්ට්‍රි පන්තිය කරන ගමන්. ඒතකොට ඔහොම කරන්න පුළුවන් නම් මම කියන්නේ එච්චර නටන්න ඕනේ නෑනේ. ඒක මටපත් වුණා. ඒ හින්දා මම කරා. ඒකට මම අරටත් වඩා ඇත්තටම දක්ෂයි කියලා මට මැදදී තේරුණා. ඉතින් මම ඒක කරගෙන ගියා. හැබැයි ඒත් මම ඩිග්‍රී එක කරානේ. ඒතර එහෙම කරන්න පුළුවන් නම් මේ ලංකාවේ අමාරුයි මේකේ ඩිග්‍රී එක. හරි. ළමයි වා කැමති වෙන සාමාන්‍ය මට්ටමේ දෙයක් කරමින් ඩිග්‍රී එකක් කරන්න බෑ කියලා හිතනවද? මොන පිස්සුද? ඒකට ඉතින් මාර කමිට්මන්ට් එකක් කරනවා. ඉතින් ලොකු දේවල් ඕන නම් ලොකු කොස්ට් එකක් තියෙනවා ඒකේ. ලොකු දේවල් ඕන වෙන්නයි ඇඳක වැතිරිලා ඔහෙ ඉන්නයි ඒවා මේ එහෙම රැවුලයි කියලායි ඔක්කොම බේරන්න බෑ. ඔට ලොකු දෙයක් ඕන නම් ඔයා ලොකු දෙයක් ඒකට කමිට් කරන්න ලෑස්තිනේ. ඊට පස්සේ ඒක රිසල්ට්ස් එනකොට ඔයාට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. මට දැන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවන්. මම තාමත් ඉතින් වැඩ කරනවා මේ උදේ යනගත ඇඳුම තාම ඉන්නේ. තාමත් මම ඒක කරනවා. මොකද මම ඉන්නේ වැඩ කරන්න පුළුවන් වයසක. ඉතින් මට තව මම යන්න මගේ ඔළුවේ තියෙන තැන් ටිකක් තියෙනවා. ඉතින් මම මේ දේවල් ටික වෙනුවෙන් වැඩ කරනවා. ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. හරි. එහෙම. ඒකෝර මම කියන්නේ ඔයගොල්ලෝ එහෙම ලෑස්ති නම් කරන්න පුළුවන්. හරිද? ඒ හින්දා මේ අර ඕක හරියට තේරුම් ගන්න මේ යන පාත් එක ආරක්ෂිතයි. සහ මේක ඇතුළේ ආස වෙන දේවල් තියෙනවා නම් ඒව කරමිනුත් මේක කරන්න බැරි කමක් නැහැ. එහෙම කරන්න තව මිනිස්සු ඕන තරම් ඉන්නවා. සහ මේක ඔයා කළ යුතුයි. හරිද? ඔන්න ඔය දේවල් ටිකත් එක්ක මේක ඔයා කරන්න ඕනේ ඇයි කියන එක මුලින්ම ඔලුවට දාගන්න අර කියන කාරණා ටිකත් එක්ක.